මෙම වීඩියෝ එකට අදාළ ටියුටර් එක ලබා ගැනීමට ඩෙස්ක්‍රිප්ෂන් එකේ ඇති ලින්ක් එක භාවිතා කරන්න. දැන් අද අපිට තියෙන්නේ ප්‍රමේය අංක 14 ගැන කතා කරන්න. මේ ප්‍රමේය අංක 14 දී තියෙන්නේ සමාන්තරාශ්‍රයක් ගැන කතා කරන්න. ඉස්සෙල්ලා මොකද්ද බලමු සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ. සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ සම්මුඛ පාද යුගල සමාන්තර වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා අපි හඳුන්වනවා. එහෙනම් පුතාලා ලියාගන්නකො. මොකද්ද? සම්මුඛ පාද යුගල සමාන්තර වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. එවනද? සම්මුඛ පාද යුගල සමාන්තර වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. ඒ කියන්නේ පුතේ දැන් මෙන්න මේ ABC කියන චතුරස්‍රය ගත්තාම ABCD කියන චතුරස්‍රය ගත්තාම මෙන්න මේ AB කියන එකයි DC කියන එකයි සමාන්තරයි. ඒ වගේම AD කියන එකයි BC කියන එකයි සමාන්තරයි. හරිද? එතකොට මේ සම්මුඛ පාද යුගල සමාන්තර වූ චතුරස්‍රය මොකක් වෙනවද? සමාන්තරාශ්‍රයක් වෙනවා. මෙන්න මේ කොටසෙදි පුතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ සමාන්තරාශ්‍රයක් වෙනවා නම් මේකේ ලක්ෂණ ටික. හරිද? දැන් මොකක් හරි දෙයක් අපි පෙන්නුවොත් ඒකේ ලක්ෂණ අපිට කියන්න පුළුවන් නේ. ඒ වගේ මෙන්න මේක සමාන්තරාශ්‍රයක් වෙනවා නම් මේ සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ ටිකක් ගැන තමයි අපිට මෙතනදී ඉගෙන ගන්න තියෙන්නේ. මේක හරිම ලේසි. මේක පොඩ්ඩක් මතක තියාගන්න තමයි තියෙන්නේ. මම ඊට පස්සේ පෙන්නනවා මේ ලක්ෂණ ඔප්පු කරලා මෙන්න මේවා එන්නේ මේ හේතුව මත කියලා ඔප්පු කරලා පෙන්නනවා. හරි. ඔයාලට මතක තියාගන්න ඕනේ මේ ටික. බලන්න මේක සමාන්තරාශ්‍රයක් වෙනවා නම් පුතේ. හරිද? මේක සමාන්තරාශ්‍රයක් වෙනවා නම් මෙන්න මේ සම්මුඛ පාද සමාන වෙනවා. ඒ කියන්නේ අපිට දෙනවා නම් මෙන්න මෙහෙම. AB CD සමාන්තරාශ්‍රයක් වේ කියලා දෙනවා. හරිද? ඔහොම දෙනවා නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම. එහෙනම් සමාන්තරාශ්‍රයක් වෙනවා නම් මොකද වෙන්නේ? අපිට කියන්න පුළුවන් AD සමානයි BC ට. ඒ වගේම AB සමානයි කාටද? DC ට. ඇයි? මෙහෙම වෙන්නේ මේක සමාන්තරාශ්‍රයක් වන නිසා. ඕක අපිට ගන්න පුළුවන්. ඒ නිසා මොකක් හරි චතුරස්‍රයක් අපිට ඕනම තැනකදී සමාන්තරාශ්‍රයක් කියලා දීලා තියෙනවා නම් මොනවද? සම්මුඛ පාද යුගල සමාන වෙනවා කියලා ගන්න පුළුවන්. හරිදනේ? හරි. ඊළඟට පුතේ අපිට කියනවා සම්මුඛ කෝණ සමානයි. මොනවද මේ සම්මුඛ කෝණ කියන්නේ? ඒ කියන්නේ මෙයාට සම්මුඛයි මෙයා. ඒ වගේම මෙයාට සම්මුඛයි මෙයා. සම්මුඛ කෝණ සමාන වෙනවා. දැන් සමාන්තරාශ්‍රයක් වෙනවා නම් සම්මුඛ කෝණ සමානයි. දැන් මේකම අපිට ඊට පස්සේ ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි මම මේ කෑල්ල වෙනම ගන්න. ඔන්න ABCD සමාන්තරාශ්‍රයක් වෙයි කියලා දෙනවා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ඔක සමාන්තරාශ්‍රයක් වෙනවා නම් මොකද වෙන්නේ? මෙන්න මේ කෝණේ මොන කෝණේද? මෙන්න මේ කෝණ දෙක සමානයි. ඒ වගේම මෙන්න මේ කෝණ දෙකත් සමානයි. මොකද වෙන්නේ? DAB කෝණය නැත්නම් BAD කෝණය. BAD කෝණයට සමාන වෙනවා කවුද? BCD කෝණය. D කෝණය සමානයි. ඇයි එහෙම වෙන්නේ? සමාන්තරාශ්‍රයක් වන නිසා. ඒ වගේම අපිට ආපහු ගන්න පුළුවන් පුතේ මෙන්න මේ කෝණෙට මේ කෝණෙත් සමානයි. ඒ කෝණට කියන්නේ කොහොමද? ADC. ADC කියන කෝණෙට සමාන වෙනවා කවුද? ABC කෝණය. හරි. එහෙම වෙන්නේ ඇයි? මෙන්න මේක සමාන්තරාශ්‍රයක් වේ කියලා දීලා තියෙන නිසා. එහෙනම් දැන් ඔන්න අපි කොන්දේසි දෙකක් ඉගෙන ගත්තා. එකක් මොකද්ද? සමාන්තරාශ්‍රයක් වෙනවා නම් සම්මුඛ පාද සමාන වෙනවා. අනිත් එක මොකද්ද? සමාන්තරාශ්‍රයක් වෙනවා නම් සම්මුඛ
කෝණ සමාන වෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේකේ තව දෙයක් දීලා තියෙනවා. එක් එක් විකර්ණ මගින් වර්ගඵල සමච්ඡේදනය කරනවා. හරිද? දැන් ඔන්න මං ආයි ගන්නවා මෙන්න මෙහෙම දෙයක්. මේක සමාන්තරාශ්‍රයක් වෙනවා නම් හරිද? විකර්ණ මගින් වර්ගඵල සමච්ඡේදනය වෙනවා. දැන් හිතන්නකෝ දැන් මේකේ ඇඳලා තියෙන විකර්ණය මොකක්ද? මේකේ ඇඳලා තියෙන විකර්ණය තමයි මෙන්න මේ DB කියන විකර්ණය. හරි. ඔය විකර්ණය ඇඳනම් අපි හිතන්නකෝ ඕක සමාන්තරාශ්‍රයක් වෙලා අපි මෙතනදී ගන්නවා DB විකර්ණය නම් DB විකර්ණය නම් DB විකර්ණය නම් මොකද වෙන්නේ? මෙන්න මේ ත්‍රිකෝණ. දැන් DB විකර්ණය මගෙන් ඇඳෙන ඒ විකර්ණය ඇඳ නිසා ඇඳිච්ච ත්‍රිකෝණය මොකද්ද කියලා බලන්න මෙතන. මෙන්න මේ ත්‍රිකෝණ මේ. ඔය ත්‍රිකෝණේ වර්ගඵලය සමාන වෙනව මොනවද? මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලයට. පැහැදිලිද වැඩි? එහෙනම් ඒ ත්‍රිකෝණේ වර්ගඵලය කියන්නේ මොකක්ද? ABD. ඒක වෙනවනේ ABD. ත්‍රිකෝණේ වර්ගඵලය සමානයි කවුද? BDC ත්‍රිකෝණේ වර්ගඵලය. BDC ත්‍රිකෝණේ වර්ගඵලයට. හරි. දැන් පුතේ එහෙම උනේ මෙන්න මේ BD විකර්ණය අන්ද නිසානේ. හරිද? දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා මෙන්න මේ විකර්ණය අන්ද කියලා මෙන්න මේ AC විකර්ණය. ඔය AC විකර්ණය ඇඳලා තිබ්බනම් මොකද වෙන්නේ? ඇඳන ත්‍රිකෝණය මොකද්ද කියලා ඔයාලා මනෝමයෙන් හිතන්න මේ. මේක AC ත්‍රිකෝණය නම් මෙන්න මේ ටික තමයි මේ ත්‍රිකෝණය නෝ කවුද? ACD ත්‍රිකෝණය. ඒ වගේම AC විකර්ණය ඇඳීම මගින් අනිත් ත්‍රිකෝණය තමයි ඇඳන ABC ත්‍රිකෝණය. ආන් ඒ ත්‍රිකෝණ දෙකෙත් වර්ගඵල සමාන වෙනවා. එහෙනම් දැන් මෙතෙන්දී අපි ලියනවා පුතේ මොකක්ද දන්නවද? අපි ඇඳේ AC විකර්ණය නම් AC විකර්ණය නම් අපි ඇඳේ AC විකර්ණය නම් මෙතෙන්දී සමාන වෙනවා කවුද? ACD ත්‍රිකෝණය. ACD ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා ආය කාටද? ACB ත්‍රිකෝණයේ වර්ගඵලයට. ACB ත්‍රිකෝණයේ වර්ගඵලයට. එහෙනම් දැන් ඔයාලා හොඳට මතක තියාගන්න අපි අඳින ත්‍රිකෝණයේ අනුව අපි අඳින විකර්ණයේ අනුව ත්‍රිකෝණ හැදෙනවා නෙමෙයි. විකර්ණයේ අනුව ත්‍රිකෝණ හැදෙනවා. ඔන්න ඔය ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වෙනවා. අපි මෙන්න මේ විකර්ණය ඇඳනම් ඇඳෙන ත්‍රිකෝණය මේක. ඒ වගේම මේ විකර්ණෙත් එක්ක ඇඳෙන අනිත් ත්‍රිකෝණය මේක. මේ දෙකේ වර්ගඵල මොකද වෙන්නේ? සමාන වෙනවා. හරිද පුතේ? හරි. ඔන්න ඔය වගේ අපිට කියන්න පුළුවන් මේක සමාන්තරාශ්‍රයක් වෙනවා නම් ඔන්න ඔය ලක්ෂණ ටික කියන්න පුළුවන්. හරි. තව එක ලක්ෂණයක් තියෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. අන්න. මම ඔයාලට කිව්වනේ සමච්ඡේදනය කියලා කතන්දරයක් අපි ඊට උඩින් ගන්නවා මතකද? මෙන්න මෙහෙදී අපි ගන්නවා සමච්ඡේදනය කියන කතන්දරයක්. මේ තියෙන කෝණ සමච්ඡේදකය, මේ තියෙන ලම්බ සමච්ඡේදකය. දැන් පුතේ මෙතනදී අපිට කියලා තියෙන්නේ සමච්ඡේදනය වෙනවා කියලා. අපිට කියලා නෑ ලම්බකව සමච්ඡේදනය වෙනවා කියලා. අපිට කියලා තියෙනව නේද? සමච්ඡේදනය වෙනවා කියලා. එහෙනම් අපි බලමු මේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා. හරිද? මම මෙන්න මේකම ගන්නම්. මෙන්න මේ සමාන්තරාශ්‍රයම ගන්නවා මෙන්න මෙහෙම. හරිද? මේ සමාන්තරාශ්‍රයම අරගෙන මම කියන්නම් ඔය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියන්නේ මොකක්ද කියලා. හරි. බලන්න ඔන්න සමාන්තරාශ්‍රය. මේකේ දැනට ඇඳලා තියෙන පුතේ එක විකර්ණයයි. BD විකර්ණය ඇඳලා තියෙනවා. මම ඔයත් එක්කම අඳිනවා මොකද්ද විකර්ණය? මෙන්න මේ විකර්ණය අඳිනවා. AC විකර්ණය අඳිනවා. ඔන්න බලන්න. මම AC විකර්ණය අඳිනවා. මෙන්න මේ AC විකර්ණය මම
අඳිනවා. ඔන්න නැන්ද. හරිද? ඒකත් කළු පාටින් දාමු. වැඩේ කොටනේ. අන්න. දැන් මෙතනදී BD විකර්ණයයි AC විකර්ණයයි ඡේදනය වෙන තැන මෙතන. හරිද? AC විකර්ණයයි BD විකර්ණයයි ඡේදනය වෙන තැන මෙතන. එයාලා කියන්නේ මෙන්න මේ විකර්ණ මගින් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ඒ කියන්නේ මොකද්ද? මෙහෙම මෙතන දැන් අපි හිතමුකෝ මේක මෙතන කැපෙන ලක්ෂය O කියලා ගත්ත කියලා. මෙතන අපි O කියලා ගත්තා. කැපෙන ලක්ෂය. මෙතනදී O කියලා ගත්ත කැපෙන ලක්ෂය. එහෙනම් මේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේක සමාන්තරාශ්‍රයක් නම් පුතේ. මේක සමාන්තරාශ්‍රයක් නම් මොනවාද වෙන්නේ? අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. හරිද? මේක සමාන්තරාශ්‍රයක් නම් හරිද? මේක ABCD කියන්නේ සමාන්තරාශ්‍රයක් වේ නම් අපි ලියනවා පුතේ මෙන්න මෙහෙම. AO සමානයි OC වේ. ඒ වගේම BO සමානයි OD වේ. ඒ සමානයි කියන්නේ පුතේ මොකද්ද? මෙන්න මේ විකර්ණ මගින් මේ විකර්ණයේ ඡේදන ලක්ෂ්‍ය මෙයා නම් මේ විකර්ණ මගින් මෙන්න මේ දෙන්නට සමානයි. ඒ වගේම මෙයාට සමාන වෙනවා. හරිනේ. අන්න එහෙනම් මෙතනදී අපි ඉගෙන ගත්තා සමාන්තරාශ්‍රයක් වෙනවා නම් මෙන්න මේ සමාන්තරාශ්‍රය මගින් පළවෙනි එක කියන්න පුතේ මොකද්ද? සම්මුඛ පාද සමාන වේ. දෙවෙනි එක සම්මුඛ කෝණ සමාන වේ. තුන්වෙනි එක එක් විකර්ණය මගින් වර්ගඵල සමච්ඡේදනය කරයි. හතරවෙනි එක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. හරිද? එහෙනම් පුතාලා මොකද කරන්න ඕනේ? සමාන්තරාශ්‍රයක් වෙනවා නම් ඔන්න ඔය කොන්දේසි ටික පුතේ මතක තියාගන්න. එහෙනම් ඔයාලට කොහේදී හරි තැනකදී ගාන දීලා තියෙනවා නම් සමාන්තරාශ්‍රයක් කියලා අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕනද? සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනේ. සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. විකර්ණ මගින් වර්ගඵල සමච්ඡේදනය වෙන්න ඕනේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන්න ඕනේ. අපිට ගාන අනුව අපිට ඕන දේ භාවිතා කරලා අපිට වැඩේ කරගන්න පුළුවන්. හරි. දැන් මම ඊළඟට ඔයාලට කරන්න යන්නේ දැන් මෙහෙම වෙනවා කියලා කියනවනේ. මම දැන් ඔප්පු කරන්න යනවා, සාධනය කරන්න යනවා මෙන්න මේ කතන්දරේ. ඒ කියන්නේ මෙයාලා මෙන්න මේ කියන කතාව ඇත්තද කියලා මම ඔයාලට පෙන්වන්න යනවා, සාධනය කරන්න යනවා. හරි මේකත් බලා ගන්න. එහෙම ලොකු දෙයක් නෑ මෙතනත්. ඔයාලටත් පුළුවන් ඕනනම් මේක මම කරන්න කලින් සාධනය කරලා සර් කරපු එක එක්ක හරිද කියලා බලා ගන්නත් පුළුවන්. හරි මම මෙන්න මේකම ගන්නම්කෝ. හරි ඕකම මම ගන්නවා. ඕකම අරගෙන මෙතනින් වැඩේ පටන් ගන්නවා. හරිද? දැන් මට සාධනය කරන්න කියනවා පුතේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? මට සාක u දෙනවා මෙහෙම. සාක u දෙනවා මෙහෙම. සාක u. සාක u. සාක u දෙනවා. ABCD සමාන්තරාශ්‍රයක් වේ.
රාශියක් වේ. එහෙනම් මොකද්ද කියන්නේ? AB සමානයි DC බව, ඒ වගේම AD සමානයි BC බව, ඒ වගේම DAB කෝණය සමානයි DCB කෝණය බව, ඒ වගේම ADC කෝණය සමානයි ABC කෝණය බව බලන්නකෝ. පෙන්වන්න තියෙන දේවල් ටික. ඒ වගේම AB D ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BDC ත්‍රිකෝණයේ වර්ගඵලය බව සාධනය කරන්න කියලා කියනවා. බලන්නකො වැඩි. සාධනය කළ උත්තර තියෙනවා 1 2 3 4 5. බය වෙන්න එපා. මම මේක සරලව කරන විදිය පෙන්නන්නම්. හරිද? මේ සාධනය කරන්න කලින් පුතේ නිර්මාණයක් අපිට කරගන්න තියෙනවා. ඒ නිර්මාණය මේ වෙනකොටත් දීලා ඉවරයි. ඉතින් BD විකර්ණය යා කරන්න. ඕක තමයි නිර්මාණය. ඔන්න එනම් මම සාධනය කරන්න යනවා. සාධනය කරන්න කලින් නිර්මාණයක් කරන්න දීලා තියෙනවා. හරිද? නිර්මාණය තමයි BD විකර්ණය. BD විකර්ණය යා කරන්න BD විකර්ණය යා කරන්න කියලා දීලා තියෙනවා. ඒක යා කරලා තියෙනවා. ඔන්න මම සාධනය කරන්න යනවා. සාධනය කරන්න යනවා. මේකෙදී අපි සැලකිල්ලට ගන්නවා ABD ත්‍රිකෝණය සහ BDC ත්‍රිකෝණය සලකමු කියලා ගන්න. හරි. මම දැන් යන්නේ ඔය ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. ඔය ත්‍රිකෝණ දෙක අංග සම කරා නම් මොනවාද? අපිට ඔය කියන දේවල් ඔක්කොම සමානයි කියලා කියන්න පුළුවන්. හරිද? අංග සම කරන්න ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් කෙලින්ම BD පාදය පොදුයි. ඒ වගේම මෙන්න මේ ඉසෙට් කෝණෙමි සමානයි. ඇයි ඒ? සමාන්තර ආශ්‍රයක් නේ මේක. සමාන්තර ආශ්‍රයක් කියන්නේ සම්මුඛ පාද සමාන්තර වූ චතුරාශ්‍රය. සමාන්තර ආශ්‍රයක් කියනවා නම් පුතේ ඒක තමයි. සම්මුඛ පාද සමාන්තරයිනේ. දැන් සමාන්තර නිසා ඒකාන්තර කෝණයට තේ මෙන්න මේ කෝණ දෙක සමානයි. හරිද? එහෙනම් මම මෙතෙන්ද කියනවා BDC කෝණය. කවුද? BDC කෝණය. බලන්න. BDC කෝණය සමානයි BDA කෝණය. BDA කෝණය. පුතේ ඔයාලා එක පොඩ්ඩක් මේ රූප සටහන ඇඳලා මම මේ කියන දේවල් බලාගෙන හිටියා නම් ලොකුවට පැහැදිලියි. මොකද මේකට හේතුව මොකද හේතුව? ඒකාන්තර කෝණ. ඔහොම දැම්ම නම් ඇති. හරිනේ. ඒ වගේම මොනවද වෙන්නේ? මෙයා මෙහෙම සමානයි. ඒත් ඒකාන්තර කෝණ. දැන් මෙතනදී ඒකාන්තර කෝණ කියලා දාපු එකට දාන්න පුළුවන් මොනවාද? මොන රේඛා දෙක සමාන්තර නිසාද? මේ රේඛා දෙක සමාන්තර නිසා තමයි මේ කෝණ දෙක ඒකාන්තර විදිහට සමාන වෙන්නේ. හරිද? එහෙනම් මෙතන වැඩි හොඳට දාන්න පුළුවන් මොනවාද? AB සමාන්තරයි කවුද?
DC වන ඒකාන්තර කෝණ කියලා දාන්න පුළුවන්. ඒ වගේම ආයි අපිට සමානයි කියලා ගන්න පුළුවන් ADB කෝණය. ඉතින් මෙන්න මෙයා මෙයාට සමානයි. ADB කෝණය සමානයි කාටද? DBC කෝණයට. DBC කෝණයට. ඒකත් මොකද්ද? ඒකත් ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඒ දෙක ඒකාන්තර කෝණ උනේ මොනවා දෙක සමාන නිසාද? AD සමාන්තරයි BC වන නිසා. ඒක කවුද? AD සමාන්තරයි BC වන ඒකාන්තර කෝණ නිසා. දැන් හරින පුතේ වැඩේ. පාදයක් සමානයි කෝණ දෙකක් සමානයි. කෝකෝපා අවස්ථාව යටතේදී මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. අන්න එම නිසා අපි ලියනවා මොනවාද? A B D ත්‍රිකෝණය අංග සමයි හරිද? B D C ත්‍රිකෝණයට. හේතුව කෝපා අවස්ථාව. දැන් ඔන්න ඔය ත්‍රිකෝණය අංග සම වෙච්ච නිසා අපිට කියන්න පුළුවන් AB සමානයි DC. හරි කියන්න පුළුවන්. AB සමානයි DC. AB සමානයි DC. හේතුව මොකද්ද? එම නිසා AB සමානයි DC හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඒ වගේම ආයි කියන්න පුළුවන් AD සමානයි BC. AD සමානයි BC. ඇයි AD සමානයි BC. ඒත් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. හරිද? ඒ වගේම අපිට ආයි කියන්න පුළුවන් මොනවාද? මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි. ඒත් මොකක්ද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංගය. මොකද කෝණය? DAB කෝණය. DAB කෝණය. DAB කෝණය සමානයි කාටද? BCD කෝණයට. BCD කෝණයට. ඒත් මොකද්ද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඔන්න බලන්න කීයක් සමාන කරාද? 1 2 3යි. 3ක් සමාන කරා. ඒ වගේම දැන් මෙතනදී අපිට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මේ කෝණ දෙක සමාන කරන්නේ කියලා නේ. මෙන්න මේ කෝණ දෙක සමාන කරන්නේ කොහොමද කියලා කියනවා. දැන් මට ගන්න පුළුවන් පුතේ මේ කෝණට සමානයි නේ. ඒ වගේම මේ කෝණට සමානයි. මං ගන්න එහෙමයි. ඇයි ඒකාන්තර කෝණ වෙන නිසා. එතකොට මේ කෝණ දෙකේ එකතුවක් මේ කෝණ දෙකේ එකතුවට සමානයි. මේ කෝණ දෙකේ එකතුවෙන් මේ සම්පූර්ණ කෝණය හැදෙනවා. මේ කෝණ දෙකේ එකතුවෙන් මේ සම්පූර්ණ කෝණය හැදෙනවා. අන්න ඒ නිසා මේ කෝණට සමානයි කියලා තමයි පෙන්වන්න මම දැන් යන්නේ. හරිද? දැන් මම මේක මෙතන ලියනවා. නැත්තම් ඔයාලට පැටලෙයි මම ඔන්න කතන්දරය මෙතන ලියනවා. හරිද? මෙතන ලියලා මම මගේ අදාළ තැනට ඒක ගෙනියන්න. හරිද? ඔන්න මෙතන ලියනවා. නැත්තම් ඔයාලට රූප සටහනත් එක්ක පැටලෙයිනේ. රූප සටහන පේන්නේ නැහනේ. මම ලියනවා මෙන්න මෙහෙම. ADB කෝණය සමානයි
හරිද? DBC කෝණයට. DBC කෝණයට. හරිද? හේතුව ඒකාන්තර. හරිද? ඒකාන්තර. ඒ වගේම මම ආයෙ ලියනවා BDC කෝණය. BDC කෝණය මෙන්න මෙයා. BDC කෝණය සමානයි මෙන්න මෙයා සමානයි මෙයාට. D මෙන්න මෙයාට සමානයි. හරිද? DBA කෝණයට. DBA කෝණයට. ඒක මොකද්ද? ඒකාන්තර කෝණ. දැන් පුතේ මම කරන්නේ මෙතනදී වෙන මොකුත් නෙමෙයි. මෙන්න මුන් දෙන්න එකතු කරනවා. මෙයයි එකතු කරනකොට අනිත් පැත්තෙන් කවුද? මෙයයි එකතු වෙනවා. හරි. ඔන්න ඔය දෙන්න එකතු කරමුකෝ එහෙනම් අපි. හරි. මේ පැත්තෙන් එකතු කරනවා කවුද? ADB කෝණයට. පොඩ්ඩක් පේනවා මදිනේ. හරි. දැන් මම මේ ටික අරගෙන යන්නම් අර මම ඒ ගාන හදන තැනට. දැන් ඔයාලට පේනවනේ මම ගත්තේ මොනවද කියලා නේද? හරි. මේ ටික මම අරගෙන යන්නම්. ඉතින් පත් කරා මම මෙතනට ගෙනිච්චා. මම දැන් වෙනම එකක් නේ මෙතන දැන් කියා දෙන්න හදන්නේ. හරි. දැන් මෙන්න මේ ටික තමයි මම අතනදී ගත්තේ. පැහැදිලිනේ? හරි. දැන් මම මොකද කරන්නේ? මේ දෙක එකතු කරනවා. මෙයයි එකතු කරද්දි මේ පැත්තත් නිකම්ම එකතු වෙනවා. සමාන ලකුණ එක පැත්තක එකතු වෙද්දී අනිත් පැත්තත් එකතු වෙනවා. එහෙනම් ADB කෝණයට එකතු කරනවා BDC කෝණය. ඒ වගේම DBC කෝණයට එකතු කරනවා DBA කෝණය. පුතේ බලන්නකො ඉතින්නේ දැන් මෙතනදී හරිද? මේ කෝණයයි එකතු වෙලා සම්පූර්ණ මේ කෝණය හැදෙනවා. කවුද හැදෙන්නේ එතකොට? ADC කෝණය. අර කෝණ දෙක එකතු වෙලා හැදෙනවා කවුද? මෙන්න මේ කෝණ දෙක එකතු වෙලා හැදෙනවා සම්පූර්ණ ADC කෝණය. ඒ වගේම මේ පැත්තේ කෝණ දෙක සම්පූර්ණයෙන්ම එකතු වෙලා හැදෙනවා කවුද? DBA කෝණය. මෙන්න මේ කෝණ දෙක එකතු වෙලා හැදෙනවා මෙන්න මේ කෝණ දෙක සම්පූර්ණයෙන්ම එකතු වෙලා හැදෙනවා ABC කෝණය. මෙන්න බලන්න. ABC කෝණය හැදෙනවා. C කෝණය හැදෙනවා. එහෙනම් මෙතෙන්ද බලන්න ADC කෝණය කියන්නේ කවුද? ADC කෝණය කියන්නේ මෙයා. ABC කෝණය කියන්නේ කවුද? මෙයා. ඔන්න ඔය දෙන්නත් සමානයි කියලා පෙන්වනවා. ආයම නිසා මොකද වෙන්නේ? මෙතෙන් සමානයි කියලා පෙන්වනවා. එම නිසා ADC කෝණයට හරිනේ ABC කෝණය සමානයි. ඔන්න ඒ කෝණ දෙකක් සමානයි කියලා පෙන්වනවා. දැන් බලන්න ওই ත්‍රිකෝණ දෙක අංග සම කරපු නිසා සම්මුඛ පාද සමාන වුණා, සම්මුඛ කෝණ සමාන වුණා. ළමයි ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් අංග සමයි කියලා කියන්නේ ළමයි වෙන මොකුත් නෙමෙයිනේ. අංග සමයි කියලා කියන්නේ හරිද? මේ විදිහටම මේකක් තියෙනවා කියන එකනේ. ඕකනේ අංග සමයි කියලා කියන්නේ. එහෙනම් මේ වගේ වර්ගඵල මොකද්ද වෙන්නේ? සමානයි. අංග සම ත්‍රිකෝණවල වර්ගඵල සමානයි ළමයි. ඇයි එකම විදිහේ ත්‍රිකෝණ දෙකක් නේ. එහෙනම් මේකේ වර්ගඵලය මේකේ වර්ගඵලයට සමානයි. ඒ වගේම ආයි අංග සම ත්‍රිකෝණවල පරිමිතියත් සමානයි ළමයි. අපි හිතමුකෝ පරිමිතිය ගන්න කියලා. මේ වටේ දිගත් සමානයි. මොකද පාද ටික ඔක්කොම අනිත් පාද ටික ඔක්කොම සමානයිනේ. ඒකට පරිමිතිය සමානයි. ඒ වගේම තමයි අංග සම ත්‍රිකෝණවල අපි ගත්තොත් මෙන්න මේ
එක් පාදයකින් මෙන්න මේ ගහන ලම්බකය උසයි මෙන්න මේ ගහන ලම්බකය උසයි මොකද වෙන්නේ සමාන වෙනවා ඒවත් අපිට ගන්න පුළුවන් පැහැදිලිද හරි එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලත් සමාන හේතුව අංග සම ත්‍රිකෝණ නිසා හරිද ඒ වගේම අපිට කියන්න පුළුවන් මොන ත්‍රිකෝණද ABD ත්‍රිකෝණේ ත්‍රිකෝණේ වර්ගඵලය සමානයි මොනවාද වර්ගඵලය සමානයි BDC ත්‍රිකෝණේ වර්ගඵලයට BDC ත්‍රිකෝණේ වර්ගඵලයට හරිද ඔන්න ඔය ආකාරයට අපිට මොනවාද ත්‍රිකෝණ දෙක අංග සම කිරීම මගින් මේ වගේ තියෙන සම්මුඛ පාද සමාන වේ සම්මුඛ කෝණ සමාන වේ විකර්ණ මගින් වර්ගඵලයන් සමච්ඡේදනය වේ කියන එක මොකද කළේ අපි සාධනය කරා හරිද ඒ වගේම මේකෙදි අනිත් එක මතක තියාගන්න ඔය විකර්ණ දෙකක් එකිනෙක සමච්ඡේදනය වෙනවා කියන එක ඔයාලට පෙන්වන්න නැහැ ඒක දැන් අනිත් පැත්තට විකර්ණය ඇන්දට පස්සේ මම ඔයාලට මෙතෙන්දි කියා දුන්නා විකර්ණ දෙකක් මෙහෙම ඇන්දට පස්සේ ඒකේ වර්ගඵල සමානයි කියලා ඕනනම් අපිට පෙන්වන්න පුළුවන් මම පෙන්වන විදිය ඕනනම් ඔයාලට කියන්නම් ඔයාලා කැමති නම් ඒක කරන්න මෙන්න මේ ත්‍රිකෝණ දෙක ගන්න පුතේ එක්සැම්පල් එකක් විදියට හරිද මේ ත්‍රිකෝණ දෙක ගන්න ඔය ත්‍රිකෝණ දෙක ගන්න ඔය ත්‍රිකෝණ දෙක අරගෙන හරිද මේක සමාන්තරාශ්‍රයක් වන නිසා මෙන්න මේ පාදයේ සමානයි කියලා අපිට ගන්න පුළුවන් මොකද අපි ඒක පෙන්නලා තියෙන්නේ හරිද ඒ වගේම මෙන්න මේ කෝණේ මේ කෝණයට සමානයි කියලා ගන්න ඒ වගේම මේ කෝණේ මේ කෝණයට සමානයි කියලා ගන්න ප්‍රතිමුඛ කෝණ අර ඉස්සෙල්ලා පෙන්නුවේ ඒකාන්තර කෝණ ඊට පස්සේ ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා ගන්න එහෙම නැත්නම් ඒකාන්තර කෝණ දෙකක් මේ ඒකාන්තර කෝණයට මෙයයි මේ ඒකාන්තර කෝණයට මෙයයි සමානයි කියලා ගන්න පුළුවන් හරිද ඒකාන්තර කෝණ දෙකයි පාදෙයි අරගෙන වැඩේ කරන්නත් පුළුවන් නැත්නම් එක ඒකාන්තර කෝණකුයි ප්‍රතිමුඛ කෝණකුයි අරගෙන වැඩේ කරන්නත් පුළුවන් හරිද ඒ කොහොම වුණත් කෝ පාවස්ථාවටදී මේ ත්‍රිකෝණයට අංග සමයි කියලා එනවා හරිද අන්න ඒ නිසා මේ පාදෙට සමානයි කියලා ගන්න පුළුවන් මේ පාදෙට සමානයි කියලා ගන්න පුළුවන් පැහැදිලිද වැඩේ පැහැදිලිද අන්න එතකොට මම ඒක දැන් මෙතෙන්දි කරන්න යන්නේ නැහැ මේ ඔයාලට ඒ විදිහටත් අන්න ඒ ත්‍රිකෝණ දෙක අංග සම කිරීම මගින් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා පෙන්වන්න පුළුවන් හරි එහෙනම් ඔන්න බලන්න අපි අද දවස් තුල ඉගෙන ගත්ත ලොකු කතන්දරයක් විශේෂ කතන්දරයක් සමාන්තරාශ්‍රයක් වෙනවා නම් සම්මුඛ පාද සමානයි සම්මුඛ කෝණ සමානයි එක් විකර්ණ මගින් එහි වර්ගඵල සමච්ඡේදනය කරයි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ කියලා මෙන්න මේ ටික පුතාලා මොකද කරගන්න ඕනේ පුතාලා දුවලා ඔක්කොමලා මේ ටික පාඩම් කරගන්න හරි එහෙනම් අපි ඊළඟට යනවා ප්‍රමේය අංක 15ට ඒකේ තියෙන්නේ සමාන්තරාශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා. ඒ කියන්නේ මොකක් හරි චතුරාශ්‍රයක් තියෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙන්න නම් යම්කිසි කොන්දේසි ටිකක් ඕන වෙනවා. අන්නේ දේවල් ටික ගැන අපි ඊළඟට කතා කරනවා. දැන් අපිට මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ චතුරාශ්‍රයක්. මොකද්ද මේ චතුරාශ්‍රයක් කියලා කියන්නේ? මෙන්න මේ වගේ එකක් ගන්නකො. චතුරාශ්‍රයක් කියලා කියන්නේ පාද හතරකින් සමන්විත සංවෘත බහුවශ්‍රයක්. හරිද? ඒක දන්නවනේ. චතුරාශ්‍රයක් කියන්නේ පාද හතරකින් සමන්විත සංවෘත බහුවශ්‍රයක්. හිතන්නකො මෙන්න මේ වගේ අපිට මොකක් හරි චතුරාශ්‍රයක් තියෙනවා. හරිද? මේ වගේ මොකක් හරි ඔන්න ඔය විදිහේ චතුරාශ්‍රයක් තියෙනවා. දැන් අපිට කියා ගන්න ඕන පුතේ මේක ගත්තොත් අපි A B C D කියලා මෙන්න මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා අපිට කියන්න ඕන. දැන් හිතන්නකෝ
දැන් මෙතනදී පොඩි එක්සාම්පල් එකක් විදිහට හරිද? දැන් අපි මෙන්න මේ වගේ දෙයක් ගමුකෝ. අපි ගමු මෙන්න මේ වගේ සතෙක්. මේකේ බල්ලෙක් ගමුකෝ. මෙයා බල්ලෙක් වෙන්න නම් මොනවද තියෙන්න ඕනේ? මෙයාට පොදු ලක්ෂණ ටිකක් තියෙනවනේ. මෙයාට නැට්ටක් තියෙනවනේ. මෙයාට නැට්ටක් තියෙනවා. එහෙනම් නැට්ට හැමෝටම තියෙනවනේ. ඇස් දෙකක් තියෙනවා. ඇස් දෙකත් හැමෝටම තියෙනවා. නහයක්, කටක් ඒවත් තියෙනවා. කකුල් හතරක් තියෙනවා. කකුල් හතරෙන් හිටගෙන ඉන්නවා නම් අන්න ඔය සතෙක් කියලා කියන්න පුළුවන්. හරිද? ඒ වගේම බල්ලට පොදු ලක්ෂණ මොනවද? බල්ලා බුරනවා. නේ? එහෙනම් මෙයා බුරනවා. ඊට පස්සේ මෙයාට හොඳට ඉව තියෙනවා. අර ඒ වගේ පොදු ලක්ෂණ පදනම් කරගෙන හරිද? මෙන්න මෙයා බල්ලෙක් කියලා අපිට කියන්න පුළුවන්. මෙයා බල්ලෙක් කියලා කියන්න පුළුවන්. එහෙනම් බල්ලාගේ පොදු වෙච්ච ලක්ෂණ, එයාගේ රූපය, හැමදේම පදනම් කරගෙන මෙයා බල්ලෙක් කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒ වගේ මෙන්න මේ චතුරස්‍රයක් ගත්තට පස්සේ, මෙහෙම චතුරස්‍රයක් ගත්තට පස්සේ ඔය චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න නම් චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න නම් ওই චතුරස්‍රයට පොදු වෙච්ච ලක්ෂණ තියෙන්න ඕනේ. හරිද? ওই චතුරස්‍රයට පොදු වෙච්ච ලක්ෂණ මත මේක සමාන්තරාශ්‍රයක් කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඕකෙන් පළවෙනි ලක්ෂණය තමයි පුතේ සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. සම්මුඛ පාද සමාන වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා කියනවා. අපි ඕක ලියන්නේ මෙහෙමයි. හරිද? අපි ලියනවා A B C D මොකේද? චතුරස්‍රය සමාන්තරාශ්‍රය නෙමෙයි පුතේ. චතුරස්‍රය. මේක තාම චතුරස්‍රයන්නේ. චතුරස්‍රයේ අපි මොන ක්‍රමයකින් හරි ඔප්පු කරනවා මොනවාද? AB සමානයි DC වේ කියලා. සමානයි DC වේ. මොකක් හරි ක්‍රමයකින් ඕක ඔප්පු කරනවා. හරිද? ඒ වගේම ආයෙ කියනවා වේ නම් හොඳේ වේ නම් නැත්නම් AD සමානයි ආයෙ කවුද? BC වේ නම් මෙන්න මේ චතුරස්‍රයේ අපි ඔප්පු කරනවා මෙයාට සමානයි මෙයාට සමානයි කියලා ඔප්පු කරනවා. මේ දෙක වේ නම් අන්න එහෙම වෙනවා නම් අපිට කියන්න පුළුවන් එම නිසා මොනවද වෙන්නේ? A B C D චතුරස්‍රය මොනවා වෙනවද? සමාන්තරාශ්‍රයක් වේ කියලා කියන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ නිකම්ම තිබිච්ච චතුරස්‍රය මොනවා වෙලා තියෙනවද? සමාන්තරාශ්‍රයක් වේ කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන් වුණා. ඕක තමයි පළවෙනි කොන්දේසිය. එහෙනම් චතුරස්‍රයක නිකන් ඔහොම තියෙන චතුරස්‍රයක සම්මුඛ පාද යුගල් එකිනෙකට සමානයි නම් මොනවාද වෙන්නේ? එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. පැහැදිලිද? හරි. දෙවෙනි කොන්දේසිය. ඔය චතුරස්‍රයේම දැන් අපි ගමුකෝ මෙහෙම වෙන චතුරස්‍රයක් ගමු. අපි ගන්නවා මෙන්න මේ විදිහට PQRS කියලා චතුරස්‍රයක් ගන්නවා. එහෙම සමාන්තරාශ්‍රයක් විදිහට නෙමෙයි. ඒක නිකම්ම ඔහොම විදිහට ඔන්න වගේ මොකක් හරි PQRS කියලා චතුරස්‍රයක් ගන්නවා. මේක PQRS කියලා ගන්නවා. මේකෙදි මම කියනවා PQRS චතුරස්‍රයේ මේක මොකද්ද? චතුරස්‍රයක් වෙන මොකුත් නෙමෙයි. ඔක චතුරස්‍රයක්. ඔන්න ඔය චතුරස්‍රයේ මම ගන්නවා මේක මොන ක්‍රමයකින් හරි මෙන්න මේ විදිහට ඔප්පු කරනවා මම. හරිද? QPS කෝණය සමානයි QRS. ඕක හේතුවක් මම මෙතන දාන්නේ දැන් කියන්නේ හේතුවක් නෑනේ. ඕක අපි ඔප්පු කරන වෙලාවට ඔය කෝණ දෙක සමානයි කියලා ඔප්පු කරනවා. ඒ වගේම PQR කෝණය සමානයි PSR කෝණය කියලාත් ඔප්පු කරනවා. දැන් මගෙන් ළමෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන් සර් මේ දෙකම පෙන්වන්න ඕනේද?
ඔව් පුතේ. ඔය දෙකම පෙන්වන්න ඕනේ. එකක් විතරක් පෙන්නලා හරියන්නේ නැහැ. සම්මුඛ පාද යුගලම පෙන්වන්න ඕනේ. පැහැදිලි නේද? එහෙනම් මේක මෙහෙම වෙනවා නම් අපිට කියන්න පුළුවන් එම නිසා PQRS චතුරස්‍රය මොනවා වෙනවද? සමාන්තරාශ්‍රයක් වේ කියලා කියන්න පුළුවන්. පැහැදිලිද වැඩි? ඇයි සම්මුඛ කෝණ යුගල් සමාන වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. හේතුව පදනම් කරගෙන අපිට පුළුවන් PQRS චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා ඔප්පු කරන්න. පැහැදිලිද? හරි. ඒත් එක්කම දැන් හරි අපි එකක් ඔප්පු කරා මොකද්ද? සම්මුඛ පාද යුගල් සමාන වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරා. ඒ වගේම අපි ආයි ඔප්පු කරා සම්මුඛ කෝණ යුගල් සමාන වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරා. හරිද? තවත් ආයි ඔප්පු කරන්න පුළුවන් එකක් තියෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම්. දැන් අපි මෙන්න මේ වගේ එකක් ගමුකෝ. මේ වගේ මේ චතුරස්‍රයක් ගමු. ඔන්නෝම චතුරස්‍රයක් ගන්නවා. හරිද? මෙන්න මේ චතුරස්‍රයේ මම විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා දානවා. මෙන්න මේ විකර්ණ දෙකක් අඳිනවා. මේක මම ගන්නම්කෝ ABCD කියලාම. මේක A B C D ABCD චතුරස්‍රය කියලා ගන්නවා. ABCD චතුරස්‍රය ඔන්න මම විකර්ණ දෙකක් අඳිනවා මෙන්න මේ විදිහට. මේ විදිහට විකර්ණ දෙකක් අඳිනවා. දැන් පුතාලා දන්නවනේ විකර්ණ කියන්නේ මොනවද කියලා නේ? මෙන්න මෙහෙම. ඔන්නම විකර්ණ දෙකක් අඳිනවා. ඔන්න. ওই විකර්ණ දෙක හමු වන ලක්ෂය මම ලකුණු කරනවා පුතේ ඕ කියලා. නෝ කියලා ලකුණු කරනවා. හරිද? දැන් මම ඔප්පු කරන්න යනවා විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් මොනවාද? මේක සමාන්තරාශ්‍රයක්. දැන් මොනා ක්‍රමයකින් හරි මෙන්න මෙහෙම දෙයක් කියනවා. ABCD චතුරස්‍රයේ ABCD චතුරස්‍රය. හරිද? අපිට ඔප්පු කරගන්න පුළුවන් වෙනවා AO සමානයි OC වේ. ඒ වගේම BO සමානයි OD වේ. හරිද? අන්න. ඕවා විකර්ණනේ. ඔන්න විකර්ණ සමච්ඡේදන ළමේ දෙක සමානයි. මෙයා මෙයාට සමානයි. මෙයා මෙයාට සමානයි කියලා ඔප්පු කරගත්තා. අන්න අපි කියනවා එම නිසා කොහොම සමාන වෙනව නම් එම නිසා මොකද වෙන්නේ? A B C D චතුරස්‍රය මොනවා වෙනවද? සමාන්තරාශ්‍රයක්. යක් වේ කියලා. හරියට ලේසියිනේ පුතේ. ඔන්න කොන්දේසි තුනයි. හරිද? ඔන්න කරන විදිය බලා ගන්න හොඳේ. එක තමයි සම්මුඛ පාද සමාන වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. ඊගාව එක තමයි සම්මුඛ කෝණ සමාන වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. අනිත් එක තමයි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. දැන් පුතේ මේකෙන් මේ එකක් විතරක් පෙන්නලා මදියා. මේ එකක් විතරක් පෙන්නලා මදි. මේ දෙකම පෙන්නන්න ඕනේ. හරි? ඒක හොඳට මතක තියාගන්න. දැන් ඉස්සෙල්ලා අර සම්මුඛ කෝණ යුගල පෙන්නනකොට සම්මුඛ කෝණ යුගලම පෙන්නන්න ඕනේ. සම්මුඛ පාද යුගල පෙන්නනකොට සම්මුඛ පාද යුගලම පෙන්නන්න ඕනේ. මේ එකක් විතරක් පෙන්නලා සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ නෑ වැරදි කියන්නේ. සම්මුඛ පාද යුගල්නේ. යුගල් කියන්නේ පුතේ දෙකක්. එහෙනම් මේ දෙකම පෙන්නන්න ඕනේ. එහෙම නැතුව මෙයාට මෙයා සමානයි කියලා දාලා විතරක් සමාන්තරාශ්‍රයක් කියලා කියන්න බෑ. පැහැදිලිද? හරි. ඔන්න මම ඊළඟට විශේෂයකට යනවා. මේක විශේෂයි. මේක ගොඩක් විශේෂයි. හරිද? බලා ගන්නකො.
මෙන්න මෙහෙම චතුරස්‍රයක් තියෙනවා. ඔන්නෝම චතුරස්‍රයක් තියෙනවා. ඔන්න ඔය චතුරස්‍රය පුතේ ඔම චතුරස්‍රයක් ඇඳලා තියෙනවා සමාන්තරාශ්‍රයක්ද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හරිද? ඕකේ මම මේක ගන්නවා A මේක B මේක C මේක D කියලා ගන්නවා. මේක විශේෂයි හරි. මේක හොඳට මතක තියාගන්න. මෙන්න මේකේ පුතේ අපිට දීලා තියෙනවා මෙන්න මේ පාදෙයි මේ පාදෙයි. මේ පාද දෙක ගැන කිසි දෙයක් දීලා නැහැ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේ පාදෙයි මේ පාදෙයි. හරිද? එයාලා කියනවා මේ දෙක සමානයිලු. ඒ වගේම ඒ දෙක සමාන්තරයිලු. අන්න එහෙම වෙනවනම් සමාන හා සමාන්තර වෙනවනම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ කියලා කියනවා. එහෙනම් මොකක්ද එතන කියන්නේ? ABCD චතුරස්‍රයේ සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වේනම්. මොකද? සමාන හා සමාන්තර වේනම්. ඔයාලා බලන්න ඔයාලගේ මේ 19 වෙනි ප්‍රමේයයේ තියෙනවා සමාන හා සමාන්තර වෙනවා. මෙහෙම දීලා තියෙනවා. හරිද? මේක මම ඒක ඉතුරු පාටින්ම දාන්න. මේක සමාන්තර වෙනවා. ඒ වගේම සමාන වෙනවා කියලා දීලා තියෙනවා. එහෙනම් එහෙම වෙනවා නම් පුතේ මොකද වෙන්නේ? මේක සමාන්තරාශ්‍රයක් වෙනවා. එහෙනම් ඔන්න මම කියනවා ABCD චතුරස්‍රයේ ABCD චතුරස්‍රයේ අපි කියනවා AB සමාන්තරයි කවුද? DC වෙනවා. මෙතන D ගිහිල්ලා DC වෙනවා. ඒ වගේම වේ. ඒ වගේම AB සමානයි DC වෙනවා. DC වේ. දැන් දැක්කනේ අනිත් හැම එකේම යුගල් ගත්තේ. දැන් මේක එක යුගලක් විතරයි. ඒ යුගලේ කොන්දේසි දෙකකට යටත්. හරිද? එකක් සමාන්තර වෙනවා අනිත් එක සමාන වෙනවා. අන්න එහෙම වේනම් අපිට කියන්න පුළුවන්. එම නිසා මොකද වෙන්නේ? A B C D චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. තරාශ්‍රයක් වේ කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. පැහැදිලිද වැඩේ? හරි. ඕකේ පුතේ ඔයාලගේ ප්‍රමේය යටතේ තව එකක් දීලා නැහැ. මම ඒකත් මෙතන පොඩි විස්තර කිරීමක් කරන්නම්. වර්ගඵල. දැන් හිතන්නකො චතුරස්‍රයක වර්ගඵල දෙක සමාන වෙනවා නම් හරිද? ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්ද? දැන් කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන් නේ. දැන් ඉස්සෙල්ලා අපිට කිව්වා සමාන්තරාශ්‍රයක නම් මොනවා වෙනවද? විකර්ණ මගින් වර්ගඵල සමච්ඡේදනය වෙනවා කියලා කිව්වා. දැන් එතකොට එක්කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් සර්. එතකොට නිකම්ම චතුරස්‍රයක වර්ගඵල සමාන වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙනවද කියලා අපිට මොකක් හරි කවුරු හරි එක්කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් නේ. දැන් අපි බලමු මේ කතන්දරේ ඇත්තද බොරුද එහෙම වෙන්න පුළුවන්ද බැරිද කියන එක අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමුකෝ. හරි. අපි මෙන්න මේ වගේ චතුරස්‍රයක් ගමුකෝ පුතේ. මෙන්න මේ වගේ කියන විදිහට අපි මොකක් හරි චතුරස්‍රයක් ගමු. නේද? ඔන්නෝම මම ඔන්න ওই විදිහට මේක චතුරස්‍රයක් ගත්තා. දැන් මම මේ යන්නේ වර්ගඵල දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. සර් සමාන්තරාශ්‍රයක විකර්ණ වගේ වර්ගඵල සමච්ඡේදනය වෙනවනේ. එතකොට මොකක් හරි චතුරස්‍රයක වර්ගඵල සමච්ඡේදනය වර්ගඵල දෙක සමානයි නම් දෙපැත්තේ දෙන එක සමාන්තරාශ්‍රයක් වෙනවද කියලා අපිට කියන්න පුළුවන්ද? කියන එක තමයි මම මෙතෙන්දි පෙන්වන්න යන්නේ. පුළුවන්ද බැරිද කියන කතන්දරේ මට මෙතනදී පෙන්වන්න ඕනේ. දැන් මේකෙදි මේකත් පොඩ්ඩක් ඔන්නෝම දාලා තව එකක් මෙන්න මෙහෙම අඳිනවා. නේද? මම අඳිනවා. එතකොට හොඳට බලා ගන්න
දැන් මම මෙන්න මෙතනින් විකර්ණයකුත් ගහනවා. මේ විදිහේ විකර්ණයකුත් ගහනවා. විකර්ණයකුත් ගහනවා. ඔන්න විකර්ණයක් ගැහුවා. හරිද? ඔන්න විකර්ණ. දැන් මේකේ වර්ගඵල දෙක සමාන වෙන විදිහට වර්ගඵල දෙක සමාන වුණා කියලා මේක සමාන්තර රාශියක් වෙන්න පුළුවන්ද? බෑ. එහෙම වෙන්න බෑ. ඇයි හේතුව? දැන් හිතන්න දැන් මේ වර්ගඵල දෙක සමාන වෙන විදිහට මේ රේඛා දෙක එක එක විදිහට පිහිටන්න පුළුවන් නෙමෙයි. ඔහොම පිහිටන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ වර්ගඵල දෙක සමාන වෙන විදිහට ওই රේඛා දෙක මෙන්න මේ විදිහට පිහිටන්න පුළුවන්. එහෙම පිහිටන්න පුළුවන් නේ පුතේ. නැත්නම් මේක මේ පැත්තේ ඍජු කෝණයක් වෙන විදිහට හැදිලා මෙන්න මේ පැත්තේ මෙන්න මේ විදිහේ කෝණයක් වෙන විදිහට හැදිලා හරිද? මේක මෙන්න මෙහෙම පිහිටන්නත් පුළුවන් නේ. නිකන් හිතන්නකෝ වර්ගඵල සමාන වෙන විදිහට. මම පිහිටන්නත් පුළුවන්. දැන් එතකොට වර්ගඵල සමාන වෙච්ච පළියට චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් වේ කියලා එතනින් අපිට කියන්න බෑ. පැහැදිලි නේද මං කියන්නේ? එහෙනම් වර්ගඵල සමාන වෙච්ච පළියට මොනවද වෙන්නේ? චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් වෙන්නේ නැහැ. චතුරස්‍රයක දෙපැත්ත විකර්ණ මගින් වර්ගඵල සමාන වෙච්ච පළියට සමාන්තර ආශ්‍රයක් වෙන්නේ නැහැ. එහෙනම් ඒක පටල ගන්න එපා. එහෙනම් මේ චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් වීමට තියෙන්න ඕන අවශ්‍යතා ටික මොනවාද? චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් වීමට තියෙන්න ඕන අවශ්‍යතා ටික මෙන්න මේ ටික. එක තමයි සම්මුඛ පාද සමාන වූ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වේ. ඒක. දෙවෙනි එක තමයි සම්මුඛ කෝණ සමාන වූ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වේ. තුන්වෙනි එක විකර්ණ මගින් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් එය සමාන්තර ආශ්‍රයක් වේ. අවසාන එක සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වූ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වේ. පැහැදිලිනේ? ඔන්න එහෙනම් අපි මේ වෙනකොට සමාන්තර ආශ්‍ර පිළිබඳ සියලු දේවල් ටික ඉගෙනගෙන ඉවරයි. මීට ඉස්සරහා තියෙන පේපර්ස් වලදී මේවා සම්බන්ධයෙන් සියලුම ගණන් හදනවා. දැන් ඉදිරියට තියෙනවා සමාන්තර ආශ්‍ර එක සමාන්තර ආශ්‍ර දෙක කියලා පේපර් දෙකක් තියෙනවා. ටියුට්ස් තියෙනවා. අන්නේ ටියුට් වල මේ සම්බන්ධයෙන් සායන විශාල ප්‍රමාණයක ගණන් හදන්න තියෙනවා. හරිද? දැන් මෙතෙන්දි මම ඔයාලට මතක් කරේ මේකට අදාළ වෙන තියරි ටික විතරයි. මේ තියරි ටික හොඳට ඔලුවට තියාගන්න පේපර්ස් වල ගණන් හදද්දී මේවා ඒ ගාන දැක්කට පස්සේ මතක් වෙන්න ඕනේ. පැහැදිලිනේ? හරි. අපි ඊළඟට යන්නේ පුතේ අපේ තියෙනවා මොකද්ද? ප්‍රමේය අංක 20 මම මේ වෙනකොට කතා කරලා ඉවරයි ප්‍රමේය අංක 15 16 17 18 කියන ප්‍රමේය ටිකට ඔක්කොටම ටිකට අදාළ මෙතන කතා කරලා ඉවරයි. ඊළඟට අපි යනවා ප්‍රමේය අංක 20. ප්‍රමේය අංක 20 තියෙන්නේ වෘත්ත සම්බන්ධයෙන් ප්‍රමේය ටිකක්. පැහැදිලිනේ? හරි. එහෙනම් මේක මෙතනින් ඉවර කරනවා.